විශ්මිත විශ්මයජනක සහ අරුමපුදුම කාරණා රාශියක් සඟවාගෙන සිටින විශ්වය පිළිබඳ ඔබ කිසිදා නොඇසූ අලුත්ම විදියේ මාතෘකාවක් අරගෙන මං අද ඔබ වෙතට ආවා එක්ස්ඩෙන් තුලින්. අප විශ්වයේ තිබෙන නිසියාකාර තොරතුරු නොලැබුණු නැත්නම් අභිරහස් වලින් පිරුණු ස්ථානයක් තමයි අද මගේ මාතෘකාව. ඒ තමයි බ්ලැක් හෝල්. නැත්නම් අපිට කියන්න පුළුවන් කළු කුහර කියලා. අති විශාල සහ ආලෝකය පවා ගිලගන්නා වස්තුවක් තමයි කළු කුහර කියන්නේ. මේ විශාලත්වය ගත්තොත් අපේ සූර්යාවෙන් මිලියන නැත්නම් ට්‍රිලියන ගණන් පමණ වෙනවා. කළු කුහරයක් ඇති වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් තාරකාවක් මිය යෑමෙන් නැති වෙන අතිවිශාල ගුරුත්වාකර්ෂණ බලය නිසා. මේ ගුරුත්වාකර්ෂණ බලය කොතරම් බලවත්ද කියලා කිව්වොත් ආලෝකයට පවා මේන් පිටවිය නොහැකි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යායට අනුව නම් මෙයට හේතුව කළු කුහරයක් තුළ ආලෝකය සහ අවකාශය වක්‍ර වීමයි. කළු කුහර තුළ මෙම වක්‍ර වීම බලවත් වන අතර ආලෝකය ගමන් කරන මාර්ගය පවා ආපසු හැරවීමට මේ සමත් වෙනවා. මේ නිසා ආලෝකය පිටවීමට කෙතරම් උත්සාහ කළත් කළු කුහරය තුළටම ආපසු හැරවිලා ගමන් කරනවා. කළු කුහරය තුළ ඇයි කළුවර? ඔබ කවදා හරි මේ ගැන හිතුවාද? කළු කුහරයක් තුළට ආලෝකය ඇතුළත් වූ විට එය පොටෝනයක් ලෙසම ගමන් කරත් එහි ඇති අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා ආපසු හැරි කළු කුහරය දෙසටම ගමන් කරනවා. එම නිසා කළු කුහරය මගින් ආලෝකය අල්ලා ගැනීමක් වගේ දෙයක් සිදු වෙනවා. මේ නිසා කළු කුහරය කළු නැත්තම් උඳුරු පැහැයක් ගන්නවා. මොකද එයින් ආලෝකය පිට වෙන්නේ නැති නිසා. විශාල තාරකාවක් ඉහළ තරංගයකින් ජීවිතය අවසන් කළ විට සුපර්නෝවා එකක් විදියට පිපිරෙනවා. ඉන්පසු එහි මධ්‍ය කොටස ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් කුඩා වී කළු කුහරයක් බවට පත් වෙනවා. ඉවෙන්ට් හොරයිසන් නැත්තම් කළු කුහරයේ සීමාව. මෙයට අපි පොයින්ට් ඔෆ් රිටර්න් කියලාත් කියනවා. මෙහිදී ආලෝකය වේගයට සමාන වෙනවා. M87 ගැලැක්සියෙන් තමයි පළවෙනි ඉවෙන්ට් හොරයිසන් ඡායාරූපය ලබා ගත්තේ. ඒ ඉවෙන්ට් හොරයිසන් ටෙලිස්කෝප් එක භාවිතා කරලා. මේකෙන් පස්සේ කාලය හා අවකාශය ගැන අපි හිතන් හිටපු විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ගත්තා. මෙයට හේතුව තමයි ඉවෙන්ට් හොරයිසන් නැසල පිටසින් නරඹන්නන්ට කාලය මන්දගාමීව පේන්න පටන් ගන්න එක. මේකට විද්‍යාඥයෝ කියන්නේ ග්‍රැවිටේෂන් ටයිම් ඩිලේෂන් කියලා. සිංගියුලාරිටි කියන්නේ කළු කුහරයේ මධ්‍ය කොටස. මේ ඝනත්වය අසීමිත වන අතර මේ පරිමාවක් නැති තරම්. නැත්තම් ශුන්‍යයි. මෙහි ඇති ගුරුත්වාකර්ෂණය අති ප්‍රබලයි. කාලය හා අවකාශය මේ අසලදී අතිශයින් වක්‍ර වෙනවා. අප දන්න සරල භෞතික මූලධර්ම මෙහි වැඩ කරන්නේ නැහැ. මතයක් තියෙනවා විශ්වයක ආරම්භය සිදුවන්නේ සිංගියුලාරිටි එකක් විදියට කියලා. කළු කුහරවල වර්ග කිහිපයක් තියෙනවා. ස්ටෙලා බ්ලැක් හෝල්. මේ ආරම්භය සිදුවන්නේ තරුවක් මිය යෑමෙන්. මේ අතිශයින් කුඩයි. දෙවැනි වර්ගය තමයි සුපර්මැසිව් බ්ලැක් හෝල්. මේ මධ්‍යස්ථ බරකින් යුක්තයි. ඉන්ටර්මීඩියට් බ්ලැක් හෝල්. මේ ස්කන්ධය සූර්යයා වගේ 100,000 ගුණයක් වෙනවා. මේ තාම විද්‍යාඥයන්ට හොයා ගැනීම නොහැකි වුණත් ග්ලොබියුලර් ක්ලස්ටර්ස් තුල තිබෙන බව පවසනවා. ප්‍රයිමෝඩියල් බ්ලැක් හෝල්. මේ විශ්වයේ ආරම්භයේදී ඇති වුණාසේ සැලකනවා. මේ ස්කන්ධය අදින් ගත්තොත් මෙය ඉතා කුඩයි. 2019 වර්ෂයේදී විද්‍යාඥයන් කළු කුහරයක ඡායාරූපයක් ලබා ගන්න සමත් වෙනවා. මෙය M87 ගැලැක්සියේ සුපර්මැසිව් බ්ලැක් හෝල් එකක්. මේ විද්‍යා ඉතිහාසයේ විශාල පෙරළියක් ඇති කරපු මාතෘකාවක්. ඇත්තටම කළු කුහරයක් අස්සේ මොනවද වෙන්නේ? ඒ පිළිබඳව විද්‍යාඥයන්ට තාමත් හොයා ගැනීමට පුළුවන් කමක් ලැබිලා නැහැ. සමහරක් විට මෙය විශ්වයකින් විශ්වයකට ගමන් කරන දොරටුවක් වෙන්නත් පුළුවන්. නැත්නම් අනාගතය හා අතීතය යා කරන මාර්ගයක් වෙන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ සූත්‍රයක මෙසේ සඳහන් කරලා තියෙන ධර්මය අසන නමුත් අවබෝධ කරගත නොහැකි තැනැත්තා බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ කළු කුහරයට වැන්න ආලෝකයක් ලෙසයි. එයට හේතුව ආලෝකය කළු කුහරයක් තුල අපසු හැරී ගමන් කිරීමයි. කෙසේ වුණත් කළු කුහර කියන්නේ අපට තවමත් විසඳා ගැනීම නොහැකි වූ ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරන මාතෘකාවක්. අදයි මෙම වීඩියෝවේ ආරම්භයේ සිට අවසානය තෙක් කළු කුහරයේ අභ්‍යන්තරය සහ ඒ හා සම්බන්ධ තවත් බොහෝ කරුණු කතා කරා. ඉදිරියේදී විද්‍යාඥයන් විසින් කළු කුහරය තුළ ඇති බොහෝ දේ හෙළිදරව් කරගනී යන අදහස ඇතිව අද අපි මෙතනින් නවතිනවා. කළු කුහරය පිළිබඳව නවතම තොරතුරු ඉදිරියට රැගෙන එන්නම්. මෙතෙක් වීඩියෝ නැරඹු ඔබ සැමට ස්තුතියි. මම එස්.ජේ